දන්නවද අපි කොහෙද යන්නේ කියලා? ඔන්න අද යන්නේ one day trip එකක්. මේ trip එක යන්නේ අපි මාතරට. දැන් අපි කොළඹ ඉඳලා highway එකේ මාතර වෙනකන් යනවා. මාතර ගොඩගම exit එකෙන් තමයි අපි exit වෙන්නේ. මේ යන්නේ අපි පළවෙනි destination එකට. මේක වෙහෙරහේන පන්සල. මෙතන තියෙන විශ්‍රාම ශාලාවක්. ඒ වගේම වෙහිකල් පාකින් එක තිබුණෙත් එතනමයි. මේ තියෙන වෙහෙරහේන පන්සලේ යට කොටසේ බිංගියේ ඉඳලා උඩට යනකම්ම තියෙන බිතුසිතුවම්. වෙහෙරහේන පන්සලට ගිහිල්ලා බැඳ පුදාගෙන ඉවර වුණාම අපි ආයෙත් මේ යන්න පටන් ගත්තේ අපේ ගමන. දැන් අපි මේ පහු කරන්නේ රුහුණ විශ්වවිද්‍යාලය. හරිම ලස්සන පරිසරයක කොළ පාට පරිසරයක තමයි මේ විශ්වවිද්‍යාලය පිහිටලා තියෙන්නේ. දැන් අපි යන්නේ දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයට. දැන් තමයි මං ආසම ප්ලේස් එක තියෙන්නේ. මොකද මම දෙවුන්දර තුඩුවට යන්න ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියා. මොකද ලංකාවේ දකුණු කෙළවර තමයි මේ දෙවුන්දර තුඩුව කියන්නේ. මේ තියෙන්නේ දෙවුන්දර ප්‍රදීපාගාරය. දැන් අපි මේ යන්නේ මිරිස් කොකොනට් ට්‍රී හිල් කියන ප්ලේස් එකට. මේකත් මම සෝෂල් මීඩියා වල දැකලා යන්න ගොඩක් ආසාවෙන් හිටපු තැනක්. එතන ලස්සනත් බලාගෙනම අපි දැන් දවල්ට කන්න යන්න හදන්නේ. වැලිගම බේ මැරියොට් රිසෝට්. අපි මේ ට්‍රිප් එක යන්නේ 2025 මැයි මාසේ. එතකොට කවුරු හරි ඇහුවොත් ලන්ච් බුෆේ එකේ ගාණ කීයද කියලා? ලන්ච් බුෆේ එකේ ගාණ එක්කෙනෙකුට 7,900ක් වුණා. ඉතින් බඩ පිරෙන්නම කාලා ඔන්න අපි ආයෙත් කොළඹ එන්නයි හදන්නේ. මාතර කොක්මාදුව කියන highway entrance එකෙන් තමයි අපි ආයෙත් highway එකට එන්න උනේ. හරි. දැන් අපි මේ ලස්සන නිල් පාට අහස දිහා බලාගෙන ඔන්න අපි ආයෙත් කොළඹ එනවා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් මම ආයෙ